මේගොල්ලෝ මෙහෙවන්නේ එහෙන්. ඉතින් මම මෙතනදි කියනවනේ මේක අහගෙන ඉන්න සමහරව හිතන්න පුළුවන් අපේ හාමුදුරුවෝ ඔක්කොම එහෙමයි කියලා. නෑ. අපේ හාමුදුරුවන්ගෙන් 100ට කියන්නේ දැන් මෙතන හොස්ටල් එකේ ඉන්න 105ක් එයින් 20කට වඩා අඩු සංඛ්‍යාවක් තමයි දුර්දාන්ත වැඩ කරන්නේ. ශුභාසේ මල්වතු මහා හිමියන් අද බැහැදුතුවා. අනතුරුව මාධ්‍යමික අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ලේකම් කඹුරුපිටියේ ඥානීස්වර හිමියන්. එනිසා අපි කල්පනා කරා මේ සම්බන්ධව නිවැරදි තොරතුරු මේ රටේ වැදගත් වගකිය යුතු අදාළ පාර්ශවයන්ට දැනුවත් කරන්න. ඒ සම්බන්ධයෙන් තමයි අපි අද දවසේ මේ විශේෂයෙන්ම සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අතුගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හමු වීමට ඇවිල්ලා උන්වහන්සේට මේ වෙච්ච සිදුවීමේ සත්‍ය තොරතුරු අපි උන්වහන්සේත් එක්ක සාකච්ඡා කරලා උන්වහන්සේට මේ අවස්ථාවේ මේ මුළු මහත් සංඝ සමාජයට මේ ගැටලුවට මැදිහත් වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේ. ඒ අනුව අපි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග සාකච්ඡා කරා. උන්වහන්සේ මේ වෙනකොටත් ඒ සිදුවීම පිළිබඳව යම්කිසි දැනුවත්භාවයකින් ඉන්න බව අපි දැක්කා. ඒ නිසා මේක සංඝ සමාජයටම කරපු මාධ්‍ය තුල මේ විදිහේ විශාල පරිභවයක් කරපු පළවෙනි අවස්ථාව විදිහට අපිට මහානායක හඳුරු මේක සඳහන් කරා.